හෙලෝ ඉතින් කොහොමද? ඔන්න ගොඩාක් දවසකින් වීඩියෝ එකක් අරගෙන එනවා. අදත් හොටෙල් එකකට තමයි යන්නේ ස්ටේ එකකට. අපි 2 night ස්ටේ එකට තමයි මේ යන්නේ. ඔයගොල්ලෝ දැක්කා මොකද්ද හොටෙල් එක කියලා ඇත්තටම. පහුගිය ටිකේ ගොඩාක් බිසි වෙලා හිටිය හින්දා ඇත්තටම travel කළා වුණත් මට වීඩියෝස් එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම හිතන්නේ අවුරුද්දකට විතර කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ ඉතින් අපි check in process එකේ ඉන්නේ. යාට boring room එක හම්බෙනකම් පොඩ්ඩක් check in වෙන්න ටිකක් අපිට room එක හම්බෙන්න වෙලාවක් ගියා. එදා සෑහෙන crowded දවසක්. ඉතින් අපි හික්ක ට්‍රාන්ස් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරියම ලස්සන හොටෙල් එකක්. මම මේ දෙවනි වතාව හික්ක ට්‍රාන්ස් වලට ආවා. මොකද මම ස්පෙෂලි හික්ක ට්‍රාන්ස් වලට කැමති මෙතන බීච් එකට. හික්කඩුව බීච් එක මම ආසම බීච් එකක්. මොකද හික්කඩුව බීච් එක කියන්නේ හරියම ලස්සන සහ සේෆ් බීච් එකක්. ඉතින් මෙතන බීච් එක ලස්සන වගේම හරියම සේෆ්. ඒ නිසා බබත් එක්ක බය නැහැ මෙතන බීච් එකට බහැලා ඉන්න. ඉතින් ගොඩාක් හික්ක ට්‍රාන්ස් තෝරගත්තේ ඒ නිසා තමයි අද මේ පාර වැකේෂන් එකේදී අපි. ඉතින් ගොඩාක් වෙලාවට අපි තෝරගන්නේ බබා කැමති ගොඩාක් වෙලාවට බීච් හොටෙල්. එයා වැකේෂන් කිව්ව ගමන් අහන්නේ මම බීච් හොටෙල් එකකටද යන්නේ කියලා. ඒ නිසාම තමයි අපි වැඩිපුරම අපේ හොටෙල්ස් වල උගල දැකලා ඇති. අපි travel කරලා තියෙන බීච් හොටෙල්ස් වලට. ඒක අපේ බබාගේ ප්‍රෙෆරන්ස් එක නිසා තමයි ගොඩාක් අපි ඒක සිලෙක්ට් කරගන්නේ බීච් හොටෙල්ස්. ඉතින් ඇත්තටම හික්ක ට්‍රාන්ස් ගැන කිව්වොත් මේක ගොඩාක් පරණ හොටෙල් එකක්. නමුත් ඒගොල්ලෝ ලස්සනට මොඩිෆයි කරලා ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. හරිම ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා මොඩිෆයි කරලා තියෙනවා. මේකේ කෑම වලටත් අපිට ඇත්තටම ගොඩක් හොඳ රේටින් එකක් දෙන්න පුළුවන්. ගොඩක්ම හොඳ හොටෙල් එකක්. ඉතින් ගොඩක් ස්පේෂියස් මෙතන මේ ලොබි ඒරියා එක උනත් ගොඩක් ස්පේෂියස්. ඔයාට ඇවිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන් ලොකු සීටින් ඒරියා එකක් මේ ලොබි ඒරියා එකේ තියෙනවා. ඉතින් අපිට රූම් එක නම් එදා ලැබෙන ටිකක් පරක් වුණා. මොකද මේ දවස්වල මේකේ ඔෆර්ස් වගේක් යනවා. ඒ නිසා සෑහෙන ක්‍රවුඩ් හොටෙල් එක. ඉතින් අපිට චුට්ටක් ඉන්න වුණා. අපි ගියේ කලින් දවස් සැටර්ඩේ නිසා සන්ඩේ චෙක් අවුට් එක සමහර වෙලාවට පරක්කු වෙනවා. එතකොට අපිට සන්ඩේ ගියාම රූම්ස් ලැබෙන චුට්ටක් විතර පරක්කුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට රූම් එක ලැබෙනකන් පොඩ්ඩක් අපි හෝටෙල් එක වටේ මම පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ කරගත්තා. හරිම ලස්සනයි. බීච් එක ලස්සනටම තියෙන හොටෙල් එකක් තමයි මේ හොටෙල් එක. ඉතින් මෙන්න මේ වගේ ලොකු සිටින් ඒරියා එකකුත් තියෙනවාට ඉඳගෙන බීච් එක දිහා බලාගෙන ඉන්න පුළුවන්. පොතක් කියවන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හරි නිස්කලංකයි. මුකුත්ම නොකර මෙහෙම මේ පුටුවක් උඩ ඉඳගෙන අර ඈත තියෙන බීච් එක දිහා බලන් ඉන්න තමයි මම ගොඩාක්ම ආස. මං හරිම ආස දෙයක් තමයි බීච් එක දිහා බලාගෙන ඉන්න. මේ වගේ කම්ෆර්ටබල් පුටුවක ඉඳගෙන. ඒක මම හරිම එදා ඉඳන්ම හරිම කැමති දෙයක්. ඉතින් බලමු අපි ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම් මම බීච් එකේ වීඩියෝ එකත් එක්ක ඉන්න.
ඉතින් ඔන්න පොඩ්ඩක් හොටෙල් එක වටේ ඇවිදින්න ගියා. රූම් එක තාම හම්බුනේ නැති නිසා. ඉතින් දැන් මෙයා මේ මොනවද කරන්නේ? එයා ඌනෝ ප්ලේ කරනවා. එයා මටත් ඉගෙනුවා ඌනෝ ප්ලේ කරන්න. මට නම් කිසිම අයිඩියා එකක් නැහැ ඌනෝ ප්ලේ කරන විදිය. මට එයා කියලා දුන්න ඌනෝ ප්ලේ කරන විදිය. ඉතින් මමත් එයාත් එක්ක ඌනෝ ප්ලේ කර හිටියා. මොකද රූම් එක චුට්ටක් පරක් වෙනවා. මොකද නැත්නම් එයාට බෝරින් වෙනවනේ. ඒ නිසා මේ චුට්ටක් තරහක් ගිහිලා තියෙන රූම් එක චුට්ටක් පරක්කු නිසා ඉතින් මේ විදිහට අපි දෙන්න ඌනෝ ප්ලේ කර හිටිය රූම් එක හම්බ වෙනකම්. ඒකත් හරි විනෝදයි ඇත්තටම. ඉතින් මන් දන්නේ කොහොම ඉගෙන ගත්තද කියලා ඌනෝ ප්ලේ කරන්න මට නම් කිසිම අයිඩියා එකක් නැහැ. එයා කියලා දුන්න විදිහට මම මේක කළා ඉතින්. ඔන්න දැන් ඉතින් අපිට රූම් එක හම්බුණා. මම හිතන්නේ පැයක් විතර පරක් වුණා චෙක් ඉන් ටයිම් එක 2ට තියෙන්නේ. 3 විතර වුණා රූම් එක ලැබෙද්දී මේ පොඩි රූම් ටුවර් එකක් මම පොඩි ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මම අප්ලෝඩ් කළේ. ඒක පෝට්‍රේට් තියෙන්නේ. වීඩියෝ ක්ලිප් එක. ඉතින් බලන්නකො view එකේ ලස්සන. ඇත්තටම මේ රූම් එක සුවිශේෂයි. මේ රූම් එකට මේ වටේටම මුහුද පේනවා. මේ රූම් එකේ ඉඳන් pool එකයි මුහුදයි ඔක්කොම තියෙන, ඒ කියන්නේ බෙස්ට්ම view එක තියෙන රූම් එකකින් එකක් තමයි ඒක. ඉතින් මම ස්පෙෂලි ඒක රික්වෙස්ට් කරලා තිබුණා මට ඕන කියලා. ඉතින් ඕන ඊට පස්සේ අපි චෙක් ඉන් වෙලා හවස පොමර බබාට ස්විමින් pool එකට එන්න ඕන කිව්වා. ඉතින් මේකේ ස්විමින් pool එකත් ගොඩක් දිගයි. සේෆ් වෙනම children pool එක තියෙනවා. බට අපේ බබී එයා children pool එකේ බැස්සේ නැහැ. එයා මේ ලොකු pool එකට තමයි එයා ආවේ. ඉතින් මෙතන හරි vibe එකක් තියෙන place එකක්. මොකද beach එකයි එතකොට ඒගොල්ලන්ගේ bar එක pool bar එක ඔක්කොම beach එකත් එක්කම තමයි හදලා තියෙන්නේ. ඉතින් ලොකු space එකක් තියෙනවා, garden එකක් තියෙනවා. එතකොට beach front pool side bar ඒ ඔක්කොම තිබ්බහම ඉතින් හරි ගොඩක් ලස්සනට ඒ දේ විඳින්න පුළුවන්. ඉතින් ඒ vibe එක hotel vibe එක කියන එක හොඳටම විඳින්න පුළුවන් hotel එකක් තමයි. ඉතින් ගොඩක් වෙලාවට foreigners-ලා තමයි මම දැක්කේ ඉන්නවා. locals-ලාත් හිටියා. මොකද මේ hotel එකට locals-ලාත් ගොඩක් එනවා. ඉතින් මේ husband තමයි ඉන්නේ. ඉතින් බබත් එක්ක සෙල්ලම් කරනවා. ගොඩක් foreigners-ලාත් මේ hotel එකට එනවා. ඒ වගේම locals-ලා එනවා. මොකද locals-ලාට පහුගිය ටිකේම offer එකක් දුන්නා හික්ක trans වලින්. මම හිතන්නේ සිනමන් හැම chain එකකම වගේ මම දැක්ක ඒ 35% off එක යනවා. ඒ නිසා ගොඩාක් locals-ලා ප්‍රමාණිකුත් hotel එකේ හිටියා. ඉතින් බලන්නකො hotel එකේ vibe එක කොහොමද කියලා. ඉතින් මම ඇත්තටම මේ hotel එකේ beach එක ගැන කිව්වොත් මම මේ beach එකට හරිම කැමති කියන්නේ. මේ beach එකේ අර corals එහෙම තියෙනවා. ඒ වගේම තමයි හරිම safe. අර අපි උණවට උණ ගත්තොත් එන්නේ වගේ beach එකක් තියෙන්නේ. බහැලා ටික දුරක් යනකම් එකම ගැඹුර තියෙන්නේ. ටැංක් එකක් වගේ තියෙන්නේ beach එක. එතකොට අර වේව් එක ගොඩ එකපාර වේව් එක එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර බහැලා නාන්න උනත් මේ beach එක ගොඩක් safe. ඒ නිසාම තමයි මම මෙතන beach එකට ආස. අනිත් එක beach එක ගොඩක් පිරිසිදුයි. ගඩොල් beach එක හරිය පිරිසිදුයි. ඉතින් ඒ නිසා මම මේ beach එකට ගොඩක් ආසයි.
ඉතින් මං අර කිව්වා විදිහටම බීච් එකේ ලස්සන බලන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ. ඇත්තටම අපි half board 2 nights ගියේ. නමුත් මට ගොඩාක් වෙලාවට ඩිනර්ස් දෙකම රෙකෝඩ් කරගන්න බැරි වුණා ඒ තරම් crowded. ඉතින් මම රෙකෝඩ් කරන්න යනකොට තව කාට හරි ඩිස්ටර්බ් වෙනවා. මම ඒකට කැමති නැහැ. ගොඩාක් crowded වුණාම අමාරුයි එහෙම. ඇත්තටම. ඉතින් මම මේ පහුවෙන්ද බ්‍රෙක්ෆාස්ට් එක වෙලාවදී මම ටිකක් උදෙන් ගිය නිසා මට වීඩියෝ කරගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩාක් ලොකු වෙරයිටි එකක් තිබුණා. මේ පේන විදිහට බ්‍රෙඩ් කෝන් එකක් මේ වගේ ජෑම් ජාති ගොඩාක් තිබුණා. බ්‍රෙඩ් ජාති. එතකොට සලාඩ් කෝන් එකක් ශ්‍රී ලංකන් වෙනම තිබුණා. ඉන්ටර්නැෂනල් මෙනුස් වෙනම තිබුණා. ඉතින් සෑහෙන එක්ස්ටෙන්ඩඩ් බුෆේ එකක්. ඉතින් කිසිම දෙයක අඩුවක් තිබ්බේ නැහැ. මෙතන තිබ්බ මේ කැඳ ජාති මොනවා හරි තිබුණේ. ඉතින් මෙතන පළතුරු ගොඩාක් තිබුණා. අපේ දේශීය පළතුරු කියන්නේ වෙරළු, කාමරංකා ඒ වගේ දේවල් වෙරළු වගේ ඒවා තිබ්බ ලෝවි වෙරළු වගේ මං හරි මාසයි ඒ වගේ දේවල්. මොකද අපිට කන්න ලැබෙන්නේ නැහැ. ගොඩාක් බුෆේ වලදී ලැබෙන්නේ. ඒක මොනවාද නෙල්ලි ජාති මොනවාද උගුරැස්ස ඒ වගේ ඒවා අපිට ඇත්තටම මේ හැම බුෆේ එකකින්ම මෙහිම පළතුරු ලැබෙන්නේ. ගස් ලැබුව ඒවා හැම එකම තියෙනවා. නමුත් අර වගේ ආවේනික පළතුරු අපේ රටේ ඒ පළතුරු හැමතිස්සෙම අපිට ලැබෙන්නේ නැහැ කන්න. ඉතින් මේ තියෙන්නේ සලාඩ් කෝන් එක. ඒකත් ගොඩාක් එක්ස්ටෙන්ඩඩ් සලාඩ් කෝන් එකක් තිබුණා. ඩ්‍රෙසින් ජාති තිබුණා. උදේ කියලා නෙමෙයි සලාඩ් කෝන් එකත් හොඳටම සලාඩ් කෝන් එක ඒගොල්ලෝ දීලා තිබුණා බ්‍රෙක්ෆාස්ට් වලත්. ඉතින් මේ පටන් ගන්නේ ඉන්ටර්නැෂනල් බුෆේ එක. ඔක්කොම ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක තමයි ඒ දැක්කේ. ඉතින් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක වගේම වෙනම සිංහල විදියට හදපු අපේ කෑම ශ්‍රී ලංකන් ෆුඩ්ස් බ්‍රෙක්ෆාස්ට් එකකුත් තියෙනවා. ඉතින් ඉන්දියන් කන අයට ඉන්දියන් තිබුණා. එතකොට තෝස වඩේ ඒවත් තිබුණා. ආප්ප තිබුණා. ඇක්ෂන් ස්ටේෂන් එකක් තිබුණා ආප්ප. එතකොට තෝසේ වලට වෙනම ඇක්ෂන් ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් එක්ස්ටෙන්ඩඩ් බුෆේ එකක්. මේ මම දකින්නේ ඇත්තටම ශ්‍රී ලංකන් බුෆේ එක. ශ්‍රී ලංකන් කරීස් තමයි මේ ගොඩක් තියෙන්නේ. ඉතින් කෑම වලට අපිට ගොඩක් හොඳ රේටින් එකක් 10න් 9ක් වුණත් රේටින් එක දෙන්න පුළුවන්. කෑම හොඳට තිබුණා, රසට තිබුණා. ඉතින් මේ තියෙනවාට අප්ප කන්න, පිට්ටු කන්න, එතකොට ඒ වගේ දේවල් කන්න තියෙන එක ජාති සීනි සම්බල, පොල් සම්බල වගේ දේවල්. ඉතින් මේ තියෙන තවත් එක ස්ටේෂන් එක ලයිව් ස්ටේෂන් එකක්. මෙතන පිට්ටු තිබුණා. පිට්ටුත් එපලේ හදන්නේ. ඉතින් ගොඩාක් මේ විදිහට එක්ස්ටෙන්ඩඩ් බුෆේ එකක් තිබුණා. එතන මේ රෙස්ටෝරන්ට් එකේ view එක ගැන පොඩි දෙයක් කියන්න ඕන. මේ රෙස්ටෝරන්ට් එකේ එක පැත්තක් තියෙනවා. ඒක ඕපන්. කෙලිම බීච් එකට ඕපන් වෙන්නේ. ඉතින් ඒ පැත්තට අනිත් පැත්තට ගියොත් ගොඩක් ඕපන් ඒරියා එකක ඉඳලා බීච් එක අයිනේ ඉඳලා නිකන් කෑම ගන්න වගේ තේරෙන්නේ. පූල් සයිඩ් එකෙත් වෙනම කුටි දාලා තිබුණා. ඉතින් වඩා කැමති තැනක ඉඳගෙන ලස්සන ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හික්ක ට්‍රාන්ස් ආවොත්. ඉතින් ඒ වගේම තමයි කෑම ජාති ගොඩාක් තියෙනවා. මේ මෙතන ගොඩාක් මම හිතන්නේ මෙතනත් ඇක්ෂන් ස්ටේෂන් එකක්. මේ මොනවාද waffles and pancake වලට තිබුණා. ඊපස්සේ අපිට toppings තිබුණා. ඊපස්සේ tea and coffee තිබුණා. ඉතින් කිසිම දෙයක් අඩුවක් තිබුණේ නැහැ. හැමදේම තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එක ඩිනර් හැම එකදීම හොඳටම හොඳ එක්ස්ටෙන්ඩඩ් බ්‍රෙක්ෆාස්ට් එකක් වගේම ඩිනර් එකකුත් තිබුණා. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ 2 day 2 nights stay එක ඉවර වෙන්නේ. ඉතින් දාලා යන්න හිතෙන්නේ නැහැ. මේ බීච් එක ඇත්තට මේ තරම් ලස්සනයි. මේක දිගේ ඇවිදගෙන ඇවිල්ලා බීච් එකට වැටෙන තැන අර ඉර බහගෙන යනකොට
ඒකේ සීන් එක කොච්චර ලස්සනද බලන්න. ඒ පරිසරයම හරිම ලස්සනයි. හරි ලස්සන දවසක්. ඉතින් හරි දුකයි දාලා යන්නත්. ඉතින් 2 days හිටියා. ඉතින් හොඳට එන්ජොයි කළා බීච් එක. ඒ වගේම ස්විමින් pool එක, හොටෙල් එක රිලැක්ස් වෙලා හොඳට හොඳ 2 days stay එකක් තිබුණා. ඉතින් සතුටුයි. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් එන්නම්. ඉතින් ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. bell icon එක press කරන්න, like කරන්න. ඉතින් එහෙනම් ගිහලා එන්නම්.